හයියාලුවනේ අද අපි බලමු සැරට රසටම චිකන් කරි එකක් හදාගන්නේ කොහොමද කියලා. ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා යන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ රසමලස චිකන් කරිය හදාගන්නේ කියලා. සිද්ධ කරගත්ත චිකන් ටිකක් ලෑස්ති කරගන්න. හලාගත්ත සුදු ලුණු, බීලුණු, තක්කාලි, කරපිංචා, රම්පේ ලෑස්ති කරගන්න. දැන් චිකන් ටිකට ගම්මිරිස් තේ හැඳක් එකතු කරගන්න. මස් කඩේ තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්න. ලුණු රස අනුව එකතු කරන්න. දැන් මේ ටික හොඳට කවලම් කරගන්න. භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් එකතු කරගන්න. තෙල් ටික හොඳට රත් වෙගෙන එනකොට තලාගත්ත සුදු ලුණු ටික දාන්න. රම්පේ කරපිංචා ටිකත් එකතු කරගන්න. මේ ටික හොඳට රන්වන් පාට වෙන්න බැදුනම කපාගත්ත බීලුණු ටික එකතු කරගන්න. දැන් ඔක්කොම ටික හොඳට කවලම් කරගන්න. ලුණු ටිකත් බැදීගෙන එනකොට තක්කාලි ටික එකතු කරන්න. මිරිස් තේ හැඳි එකහමාරක් වගේ එකතු කරගන්න. ඔයාලට ඕන සැර ප්‍රමාණය අනුව මිරිස් දාගන්න. දැන් චිකන් ටික එකතු කරලා හොඳට කවලම් කරගන්න. මේ වගේ තෙලෙන් ටික වෙලාවක් බැදෙන්න තියාගන්න. මේ ටික වෙලාවකට පස්සේ වතුර එකතු කරන්න. චිකන් ටික හොඳට ගැඹෙන ගන්න ලිපේ තියාගන්න. චිකන් එකට හොඩි ඕන නම් මේ වගේ ගානේදී ලිප ඔෆ් කරන්න. නැත්නම් හොඩි ටික හිඳෙනකම්ම ලිපේ තියාගන්න. දැන් අපේ චිකන් කරි එක හරි. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා යන්න. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.